YouTube එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා රෙසිපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන් වලට යවලා අපේ අම්මා ආයෙත් යකා නටයි. සුබ දවසක් ඔයාලට. අපේ අම්මා කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නේ ගෙදර අම්මටත් වඩා ලංකාවේ අපේ අම්මා YouTube channel එකනේ. ඉයුම් පිහුම් කලාව අමුහුම ආරකින් ප්‍රසන්ට් කරන නිසා channel එක ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබ්බත් මෑතක නම් අපේ අම්මා ගැන කතා බහට ලක්ුණේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවුණු ගැටුම් එක්ක. හැබැයි ටික කාලයක් ඔක්කොම සද්දබද්ද නැති වෙලා තිබ්බට ඔන්න අපේ අම්මා ආයෙත් වැඩ පටන් අරන්. මේ පාර අපේ අම්මා චෝදනා කරන්නේ තමන්ගේ channel එකේ කමෙන්ට් ඉවත් කර ඇති බවයි. ඇය ඒ සම්බන්ධයෙන් දක්වා තිබුණේ මෙලෙසයි. YouTube ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා channel එකේ කමෙන්ට් අයින් කළා. තවමත් අයින් කරමින් සිටිනවා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ. ඒ වුණාට අපිට මේ කමෙන්ට් එක පේන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවද කියා වෙනත් account එකකින් බලන්න. අපේ අම්මා channel එකට පහර ගැසීමේ අරමුණින් වෙනත් මාකටිං ආයතනයකට සහ YouTube ආයතනයේ සේවය කරන අයට සම්බන්ධ කුකින් channel එකක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ලව්වා පසුගිය අවුරුදු කිහිපය තුළ අපේ අම්මාගේ වීඩියෝ ඒ විදිහටම කරවා අප්ලෝඩ් කරනවා. එසේ කරන වීඩියෝ YouTube විසින් උල්ට ගනිමින් අපේ අම්මාගේ අලුත් වීඩියෝ සබ්ස්ක්‍රයිබ්ලාට යවන්නේ නැතුව YouTube එක මගින් බ්ලොක් කර තිබුණා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් උයා නැවත අප්ලෝඩ් කළ පසු YouTube අපේ අම්මාගේ වීඩියෝ පහත හෙළමින් එම වීඩියෝ උඩට ගනිමින් සිටී. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත වීඩියෝ පහත හෙළමින් YouTube ආයතනයේ සේවය කරන මේ රටෙන් ගොස් තිබෙන අය තමන්ගේ හිතවතුන් ලවා අපේ අම්මාගේ රෙසිපි කරවා අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටී. වෙළඳ දැන්වීම් වලට හඬ කවන මාකටිං ආයතන අපේ අම්මාගේ කටහඬට සමාන තරුණයෝ ලවා හඬ කවයි. 2025 ජනවාරි වන විට අපේ අම්මා channel එකට subscriber ලක්ෂ 31කට අධිකව සිටිනවා. මුදල් වලට subscriberලා විකුණන ආයතනයක් තියෙනවා. බොරු account වලින් හදපු subscriberලා අපේ අම්මා channel එකේ බොරු subscriberලා අරන් නැත. මේ subscriberලා ලක්ෂ 31ම ඇත්ත අය. ඒ වගේම වීඩියෝ 2300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ Facebook වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙමෙයි. YouTube ආයතනය සහ මාකටිං ආයතනය එකට සම්බන්ධ වී මෙම රෙසිපීස් 2300ම වෙන අය ලව්වා කරනවා. වෙනත් නම් වලින් අප්ලෝඩ් කරමින් සිටී. මාකටිං ආයතනය මෙමගින් බලාපොරොත්තු වෙන්නේ මෙම channel හරහා ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමටයි. අපේ අම්මා channel එකේ වෙළඳ දැන්වීම් කරන්නේ නැත. වීඩියෝ බලන විට හොඳට බලන්න. ඒ අය සුපර් මාකට් වලට යමින් සහ උයන විට විවිධ භාණ්ඩ ආහාර වර්ග පෙන්වීමට කටයුතු කරයි. අපේ අම්මා channel එකේ කඩෙන් ගෙන විවිධ සෝස් වර්ග පාවිච්චි කරන්නේ නැති නිසා අපේ අම්මා වීඩියෝ බැලුවොත් සෙනගට කඩේ තියෙන සෝස් වර්ග සහ පැකට් කළ පෑස්ටා නූඩල්ස් වැනි කෑම වර්ග විකිණෙන්නේ නැත. ඒවා අපේ අම්මා උයන්නේද නැත. මේවා බහුජාතික සමාගම්වල නිෂ්පාදනයන්න. ඒ නිසා සමහර මාධ්‍ය ආයතන එකතු වී අපේ අම්මා channel එකට පහර ගසමින් සිටී. මේ ආයතනය විසින් ගම්වල මැටි කුස්ති සාදා ආච්චිලා තරුණියන් ලවා කුකින් channel සාදා ඇත. මගේ රෙසිපි 2300ම ඇති ටිප්ස් සහ රෙසිපි ඇතුළත් කරමින් රූපවාහිනී ආයතනවල කැමරා වලින් වීඩියෝ කර අප්ලෝඩ් කරන අතර YouTube ආයතනයේ සිටින දේශපාලනය හරහා සේවයට ගොස් සිටින කණ්ඩායම් විසින් ශ්‍රී ලංකන් රෙසිපීස් ලෙස හඳුන්වා දෙමින්ද මෙම රෙසිපි සුද්දන්ගේ ෆෝන් වලට යවයි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.